මම මේ කියන දේවල් ඔයා තුලත් තියෙනවා නම් ඇත්තටම ඔයාට කවදාවත් බෑ මේ සසරෙන් ගැලවිලා යන්න. නිවන් දකින්න නම් හිතන්නවත් බෑ. ආගෙන ඉන්නෝ. ඔයා හිතන්නකෝ අපි ඔක්කොම ඉතින් දුප්පත් මිනිසෙක් ඉන්නවා. ඒ දුප්පත් මිනිසයා පොසත් මිනිසෙක් දිහා බලලා අනේ මට සල්ලි නෑනේ මේ මොකද කරන්නේ කියලා මේ එයා සල්ලි හොයන්න සෑහෙන උත්සාහයක් දරනවා. පොසත් වෙන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඉතින් ඒ දරන උත්සාහය ඇත්තටම නිෂ්ඵලයි. එයා ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. ඊර්ෂ්‍යා කරනවා, දුකක් ඇති වෙනවා, සැක කරනවා. කොටිම කිව්වොත් පිස්සු වැටෙනවා. ඉතින් ඒ මනුස්සයා මේ ඇත්තටම සැනසීමක් නැහැ, අපායක ඉන්නේ. අන්න ඒ වගේ පුද්ගලයාට නිවනක් නැහැ. නිවනක් නැහැ, සැනසීමක් නැහැ. ඉතින් පොසත් පුද්ගලයා ගැන බලවුවොත් පොසත් පුද්ගලයා මේට හොඳට සල්ලි තියෙනවා. හරිද? ඒ පුද්ගලයා මොකද කරන්නේ? මේ හිතනවා අනේ මේක කවදා නැති වෙයිද? මට මේක නැති වෙයිද? හොරු අරන් යයිද? ගම් වතුරෙන් මේ පීඩා වෙයිද? මේ මට මොනවා වෙයිද? සුනාමිය ව්‍යසන ඒ භූමිකම්පාවෙන් නැති වෙයිද? හොර සතුරෙක් මේ හොරකම් කරගෙන අරන් යයිද? එහෙමයි කියලා හිතලා ඒ පොසත් මේ මිනිස්සයා මේ හිතින් දුක් විඳිනවා. එයාත් ඉන්නේ තන්නේ කරම අපායක. නිවනක් ඇත්තටම නිවනක් කියන එක සාක්ෂාත් කරගන්න අමාරුයි. ඒ පුද්ගලයා ඉන්නේ අපායක. ඉතින් මම මේ කියන කාරණාව ඔයාට ඇත්තටම අපහැදිලි වෙන්න පුළුවන්. ඒත් මේක තමයි පරම සත්‍යය. ඔයාලා ඔයාලගේ හිතෙන්ම අහලා බලන්න ඔයාලා ඉන්නේ දුකින්ද සතුටින්ද කියලා. අහලා බලන්නකෝ.